ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධි පාඨමාලාව යටතේ ලෙවල් 5 හි පබ්ලික් ඉන්ටර්නැෂනල් ලෝ ජාත්‍යන්තර නීතිය යටතේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ පාඩම් කොටස යටතේ විනිර්මුක්තිය සම්බන්ධවයි. විනිර්මුක්තිය කියන වචනයත් එක්කම අපිට මතක් වෙන දෙයක් තමයි යම්කිසි පවතිනවා එතනදී අ, මුක්ත වීමක්. විනිර්මුක්තිය යටතේ කතා කරන්නේ ඒකට යටත් වෙන්නේ නැහැ. මොකක්ද මේ යටත් වෙන්නේ නැහැ කියන්නේ? රාජ්‍යයන් ගත්තොත් එහෙම දේශභූමිය තුළ වාසය කරන සියලු පුද්ගලයන් සම්බන්ධයෙන් අධිකරණ බලයට යටත් වෙනවා. ඔවුන් යම්කිසි වරදක් කරොත් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දණ්ඩන නියම පනවන්නට පුළුවන්. මෙන්න මේ වගේ අධිකරණ බලයට යටත් වෙනවා. නමුත් මේ තියෙන පොදු රීතියට පවතින වියතිරේකයක් ගැන තමයි අපි දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විනිර්මුක්තිය කියන පාඩම් කොටස සම්බන්ධයෙන්. ඒ යටතේ අධිකරණ බලයට සීමා පැනවෙන අවස්ථා පිළිබඳව තමයි විනිර්මුක්තිය යටතේදී කතා කරන්නේ. ඒ යටතේ රාජ්‍ය විනිර්මුක්තිය, රාජතාන්ත්‍රික විනිර්මුක්තිය කියන කොටස් දෙක පිළිබඳව කතා කරනවා. රාජ්‍ය විනිර්මුක්තිය යටතේ පරම බලධාරී විනිර්මුක්තියත් රාජ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධාන්තය කියන ප්‍රධාන කොටස් දෙක යටතේ කතා කරනවා. ඒ වගේම රාජතාන්ත්‍රික විනිර්මුක්තිය යටතේ තානාපති විනිර්මුක්තිය, කොන්සියුලර් විනිර්මුක්තිය, ජාත්‍යන්තර විනිර්මුක්තිය, විශේෂ දූත පිරිස් සම්බන්ධයෙන් කතා කරනවා. ඔන්න ඕක තමයි විනිර්මුක්තිය කියන පාඩම් කොටස සම්බන්ධයෙන් දල සංක්ෂිප්තයක් විදිහට පෙන්වා දෙන්නට පුළුවන් වෙන්නේ. පරම බලධාරී විනිර්මුක්තිය ගැන කතා කරනවා නම් මෙහි සිද්ධාන්ත දෙකක් තියෙනවා. අපි කතා කරන පළවෙනි දේ තමයි පරම බලධාරී විනිර්මුක්තිය, රාජ්‍ය විනිර්මුක්තිය යටතේ. මෙහිදී සිද්ධාන්ත දෙකක් පවතිනවා. තමයි පූර්ණ විනිර්මුක්තිය පිළිබඳ සිද්ධාන්තය, සීමිත විනිර්මුක්තිය පිළිබඳ සිද්ධාන්තය. පූර්ණ විනිර්මුක්තිය ගැන කතා කරනවා නම් මුල් කාලීනව පූර්ණ විනිර්මුක්තිය අදාළ කරන්නේ පරමාධිපත්‍යයේ ක්‍රියාවන් සඳහා පමණයි. නමුත් පරමාධිපත්‍යයේ පෞද්ගලික ක්‍රියාවන් සඳහාත් පසුව එය ව්‍යාප්ත කරලා තියෙනවා. මිගෙල් වර්සස් සුල්තාන් ඔෆ් ජාහෝර් කියන නඩුව ගත්තොත් එහෙම සුල්තාන්වරයා අන්‍ය වේශයකින් අධිකරණයේ පෙනී සිටියත් විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන් පරමාධිපත්‍ය අධිකරණ බලශේෂ්ත්‍රයෙන් විනිර්මුක්ත වන බව, එනම් මොහු සිහසුන් අත්හැරීනම් පමණක් ඔහුට එරෙහිව නඩු පැවරිය හැකි බව දක්වලා තියෙනවා. සුල්තාන්වරයා විවාහ පොරොන්දු කඩකිරීම සම්බන්ධයෙන් පරමාධිපත්‍ය අධිකරණ බලය සම්බන්ධයෙන්, ඒ කියන්නේ ඔහුගේ පෞද්ගලික ක්‍රියා සම්බන්ධයෙන්ොත් විනිර්මුක්තිය හිමි වෙනවා. ඒ වගේම තමන් සිහසුන අත්හැරියා නම් පමණක් ඔහුට එරෙහිව නඩු පැවරීමට හැකියාව තියෙනවා කියලා පෙන්වා දෙනවා. සීමිත විනිර්මුක්තිය පිළිබඳ සිද්ධාන්තය ගැන කතා කරනවා නම් පරමාධිපත්‍යයෙන් නීතිමය ක්‍රියා හෝ වාණිජ ක්‍රියාවන් දක්වමින් එය අනුව විනිර්මුක්තිය සිද්ධාන්තය මෙහෙවීම සමයි සිදු කරන්නේ. වික්ටරි ට්‍රාන්ස්පෝර්ට් vs කමිෂන් ඔෆ් ජෙනරල් USA කියන නඩුව ගැන කතා කරනවා නම් එක්සත් ජනපදයේ ඉඳලා ස්පාඤ්ඤය දක්වා වැසියන් අතර ධාන්‍ය බෙදා දීම සඳහා ප්‍රවාහනයට ස්පාඤ්ඤ ආණ්ඩුව විසින් නැවක් කුලියට ගන්නවා. මෙහිදී මේ පෞද්ගලික වාණිජ ක්‍රියාවන් නිසා ස්පාඤ්ඤයට විනිර්මුක්තිය හිමි වෙන්නේ නැහැ කියලා තීරණය කරනවා. යම්කිසි අවස්ථාවකදී පරමාධිපත්‍යයේ නීතිමය ක්‍රියා සහ වාණිජ ක්‍රියාවන් සම්බන්ධයෙන් වෙන්කොට දක්වමින් තමයි විනිර්මුක්තිය සිද්ධාන්තය සීමිත විනිර්මුක්තිය යටතේදී ක්‍රියාත්මක වෙන්නේ. එවැගේම එක්සත් ජනපද අධිකරණ සම්බන්ධයෙන් කතා කරනවා නම් විදේශ පරමාධිපතියෙකු අධිකරණ බලයට යටත් වෙන්නේ මොන අවස්ථාවේද? ඒ වගේම ඔහුට පූර්ණ විනිර්මුක්තිය ලැබෙන්නේ මොන වගේ අවස්ථාවලදී ද පිළිබඳව දක්වීම සඳහා 1976 විදේශ පරමාධිපති විනිර්මුක්ති පනත මගින් පෙන්වා දීලා තියෙනවා. ඒ වගේම විනිර්මුක්තියට ව්‍යතිරේක අවස්ථා දෙකක් පවතිනවා. ඒ තමයි විදේශ පරමාධිපත්‍යය ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් විනිර්මුක්තිය අත්හැරලා තියෙනවා නම් හරි, විදේශ පරමාධිපත්‍යය වාණිජ්‍ය ගනුදෙනුවකට සම්බන්ධ වෙලා තියෙනවා නම් මෙන්න මේ අවස්ථාවේදී විනිර්මුක්තිය සම්බන්ධයෙන් ඔහුට ඒ අදාළ වෙන අධිකරණ බලයට යටත් වීම කියන ව්‍යතිරේකය ලැබෙන්නේ නැහැ. ඒ වගේම විදේශ පරමාධිපත්‍යය ප්‍රකාශිතව හෝ ව්‍යංගයෙන් විනිර්මුක්තිය අතහැර තියෙන අවස්ථා පිළිබඳව කතා කරනවා නම් ගිවිසුම්, නායවර ලිපි, සම්මුති මෙන්න මේ ඕනෑම ආකාරයක් මගින් තමන්ගේ විනිර්මුක්තිය අත්හැරලා තියෙනවා කියලා පෙන්වා දෙන්න ඕනේ. ඒ වගේම චේතාන්විතව මේ අත්හැරිය යුතු නිසා අත්හැරීම නිගමනය කිරීම තරමක් දුෂ්කර වෙන්නට පුළුවන්. ගයානා සමූහාණ්ඩුව පිළිබඳ නඩුව ගැන කතා කරනවා නම් මෙහිදී ජාත්‍යන්තර සංවිධාන හමුවේ බේරුම් කිරීමට සම්මුති ඉඩ සලසා තියෙන විට ඒ අවස්ථාවේදී ව්‍යංග අත්හැරීමක් වෙන්නේ නැහැ කියලා පෙන්වා දෙනවා. විදේශ පරමාධිපතිය වාණිජ්‍ය ගනුදෙනුවකට සම්බන්ධ වෙලා තියෙන විටකත් විනිර්මුක්තිය ලැබෙන්නේ නැහැ. එක්සත් ජනපදය සම්බන්ධයෙන් වාණිජ ගනුදෙනුවකදී විදේශ විනිර්මුක්ති පනත යටතේ ඇමරිකානු අධිකරණයට අධිකරණ බලය ලැබෙනවා. ඒ වගේම ඔපෙක් නඩුව ගැන කතා කරනවා නම් ඔපෙක් සංවිධාන වෙළඳ පොලේ බොරතෙල් මිල ගණන් නියම කිරීම සම්බන්ධයෙන් ඇමරිකානු ප්‍රතිවගකීම් පිළිබඳ නීති උල්ලංඝනය කරලා තියෙන බව ඇමරිකානු කම්කරු වෘත්තීය සමිති මගින් චෝදනා කරා. එහිදී අධිකරණ තීරණය වුණේ රාජ්‍ය ක්‍රියාවන්
රාජ්‍ය ක්‍රියාවක් මිස වාණිජ ක්‍රියාවක් නොවන නිසා ඔපෙක් සංවිධානය පරමාධිපති විනිර්මුක්තිය හිමිවන බවයි. වාණිජ ක්‍රියා සම්බන්ධයෙන් නෙමෙයි මෙහිදී කටයුතු කරන්නේ රාජ්‍ය ක්‍රියාවක් සම්බන්ධයෙන් පමණයි. ඒ නිසා ඔපෙක් සංවිධානයට පරමාධිපති විනිර්මුක්තිය හිමි වෙනවා. ඒ වගේම ඊළඟට අපි තවත් රටවල් දෙකක් කතා කරනවා බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව. ඒ යටතේ කොංග්‍රස් ඩෙල් පැරිඩෝ කේස් හිදී කුලියටගත් නැව සම්බන්ධයෙන් පවා කියුබාවට පරමාධිපති විනිර්මුක්තිය තියෙනවා කියලා තීරණය කරනවා. ශ්‍රී ලංකාවේ අධිකාරි බැංගලෝර රජයේ සබන් කම්හල ඉදිරිව ආදායම් බදු කොමසාරිස් කියන නඩුව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී පරමාධිපති විනිර්මුක්තිය පිළිගන්නවා. රාජ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධාන්තය මම නැවතත් ඉහළ අර මම කතා කරපු වගුවට යන්නම්. මෙතනදී රාජ්‍ය විනිර්මුක්තිය දෙවන කොටස තමයි රාජ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධාන්තය. ඒ අර්ථය කතා කරනවා නම් පෙන්වා දෙන්නට පුළුවන් රාජ්‍ය ක්‍රියාවන් කියන්නේ මොනවද කියලා. රාජ්‍ය ක්‍රියාවන් කියන්නේ පුද්ගලයෙකු රටින් බැහැරකදී විදේශයකට එරෙහිව සිදු කරපු ක්‍රියාවක්. පුද්ගලයෙකු එයා තමන්ගේ ජීවත් වන තමන්ගේ ස්වදේශික රටින් බැහැර වෙලා විදේශ රටක ඉද්දී විදේශිකයෙකුට එරෙහිව කරපු ක්‍රියාවක් තමයි රාජ්‍ය ක්‍රියාවක් කියන්නේ. මෙහි සම්බන්ධයෙන් කතා කරනවා නම් විදේශ පරමාධිපත්‍යයේ ක්‍රියාව අධිකරණ බලය ශේෂ්ත්‍රය තුළ විෂය කරුණකට හේතු වන්නේද කියලා සලකා බලනවා. මේ විදේශ පරමාධිපත්‍යයේ මේ සිදු කරන ලද ක්‍රියාව අධිකරණ බල ශේෂ්ත්‍රය තුළ විෂය කරුණකට හේතු වෙනවාද කියන දේ තමයි සලකා බලන්නේ. ජොන්ස්ටන් ඉදිරිව පෙඩ්ලර් කියන නඩුව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය පදනම් කරගෙන වග උත්තරකරු නඩු පවරනු ලැබීමෙන් විනිර්මුක්තිය හිමි වෙනවා. ඒ අවස්ථාවේදී රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය පදනම් කරගනිමින් මේ වැරදිකරු පුද්ගලයා විනිර්මුක්තිය ලබනවා. බර්න්ස්ටයින් මේ යටතේ අපි කතා කරනවා බර්න්ස්ටයින් සිද්ධාන්තය. බර්න්ස්ටයින් සිද්ධාන්තය කියන්නේ නූතන නීති විද්‍යාව සම්බන්ධයෙන් කතා කරනකොට රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය ශේෂ්ත්‍රය ගැන තරමක් අපැහැදිලි වෙන්න පුළුවන්. නමුත් එහි අරමුණ විධායක අංශය විසින් විදේශ කටයුතු පවත්වාගෙන යාමේදී සිදුවන අධිකරණය ඇඟිලි ගැසීම වළක්වා ගැනීම තමයි පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය පැහැදිලි වෙන්න පුළුවන්. නමුත් විධායක අංශය විසින් විදේශ කටයුතු පවත්වාගෙන යාමේදී සිදුවන අත්පැවීම වැළැක්වීම සඳහා තමයි මෙහිදී රාජ්‍ය ක්‍රියාකාරකම් පිළිබඳ සිද්ධාන්තය යටතේ බර්න්ස්ටයින් සිද්ධාන්තය පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේ. රාජ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය සම්බන්ධයෙන් නූතන සිද්ධාන්ත ගැන කතා කරනවා නම් රටවල් කිහිපයක් ඇතුළෙන් කතා කරන්න පුළුවන්. එක්සත් ජනපදයක් ගැන කතා කරනවා නම් බර්න්ස්ටයින් සිද්ධාන්තය අනුව ඕනෑම අවස්ථාවක රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය අදාළ කිරීම ප්‍රශ්නගත කරනු ලබනවා. ඇල්ෆ්‍රඩ් ඩන්හිල් කේසයේදී නමුත් රාජ්‍ය ක්‍රියා සිද්ධාන්තය අදාළ කරගෙන තියෙනවා එක්සත් ජනපද නඩු තීන්දුවක් ඇසුරෙන් පෙන්වා දෙන්න පුළුවන්. ඒ වගේම බ්‍රිතාන්‍ය ගත්තොත් එහෙම බට්ස් ගෑස් නඩුව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී පරමාධිපති රාජ්‍යයන් අතර සිදුවන ගනුදෙනු මහජන ප්‍රතිපත්තියට හරි ජාත්‍යන්තර නීතියට හරි පටහැනි වුණොත් බ්‍රිතාන්‍යයට ඒවා විසඳිය නොහැකි කියලා පෙන්වා දීලා තියෙනවා. ඔය විදිහට තමයි රාජ්‍ය ක්‍රියා සම්බන්ධයෙන් කතා කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අපි කතා කරනවා දෙවැනි කොටස විනිර්මුක්තිය සම්බන්ධව රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තියේ තානාපති විනිර්මුක්තිය, කොන්සියලර් විනිර්මුක්තිය, ජාත්‍යන්තර විනිර්මුක්තිය සහ විදේශ දූත විශේෂ දූත පිරිස් කියන කොටස් පිළිබඳව කතා කරනවා. ඒ යටතේ තානාපති සම්බන්ධතා ගැන අපි දැනගන්නට ඕනේ. තානාපති සම්බන්ධතා කියන්නේ අධිකාරියලත් නියෝජිතයන් මාර්ගයෙන් රාජ්‍යයන් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාව පාලනය කරගෙන යාමට පවත්වාගෙන යාම සඳහා උපකාරී වන නිලධාරීන් කොට්ටාශයක්. මේ යටතේ වියාන සම්මුතිය අනුව රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය පිළිබඳව පෙන්වලා තියෙනවා. රාජ්‍යතාන්ත්‍රික රාජ්‍යයන් අතර සම්බන්ධතා පවත්වාගෙන යාමට අදාළව මේ මෙහෙයන් සිදු කිරීමට අදාළ කාර්යභාරය කාර්යක්ෂම ඉටු කිරීමට ඉවහල් වනවා කියලා පෙන්වා දෙනවා රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය. එවැගේම වියානා සම්මුතිය ගැන කතා කරනවා නම් වියානා සම්මුතිය තුළින් 29 වෙනි වගන්තිය පෙන්වා දීලා තියෙනවා රාජ්‍යතාන්ත්‍රික නිලධාරියෙක් ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් ඒ නීතිය යටතට වග කියන්න ඕනේ නැහැ. ඒ වගේම ඒ තවත් දෙයක් කියලා තියෙනවා රාජ්‍යයන් අතර රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ඇති කර ගැනීමට නියම කරගත්තා නම් ඒ රාජ්‍යතාන්ත්‍රිකය ආරක්ෂා කිරීමට එම රාජ්‍ය බැඳිලා ඉන්නවා. ඒ වගේම තානාපති සේවයට අයත් වන පරිශ්‍රයන් සහ එහි පවතින sannivedanayන් අනුලංඝනීය වෙනවා. ඒවා සම්බන්ධයෙන්ොත් විනිර්මුක්තියක් හිමි වෙනවා. වියන සම්මුතිය 22 වන වගන්තිය ගැන කතා කරනවා නම් එහිදී කියනවා තානාපති සේවය සම්බන්ධ පරිශ්‍රයන් අනුලංඝනීයයි කියලා. ඒ යටතේදී තානාපති පරිශ්‍රයන් සම්බන්ධව සහ එහි sannivedana කටයුතු සම්බන්ධයෙන් කිසිදු අවස්ථාවකදී ජාත්‍යන්තර නීතියට යටත් වෙන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් විනිර්මුක්තිය හිමි වෙනවා. අක්බෝර් නඩුව පෙන්වා දෙන්න පුළුවන්. මෙහිදී තානාපති භූමියේ අනුලංඝනීය බව තානාපති භූමියට පමණක් නොව සම්මුතියේ 30 වන වගන්තියට අනුව තානාපති කාර්ය මණ්ඩලයේ පෞද්ගලික නිවාසවලටත් ව්‍යාප්ත වෙනවා. කියන්නේ ඒ තානාපති කාර්යාලය වගේම පෞද්ගලික නිවාස මේ හැම දෙයක්ම අනුලංඝනීයයි. කිසිදු අවස්ථාවකදී
ජාත්‍යන්තර නීතියට යටත් කරන්න බෑ. ඒ රාජ්‍ය සම්බන්ධයෙන් ඒ ආරක්ෂා කිරීමට ඒ රාජ්‍ය බැඳිලා ඉන්නවා. තානාපති නියෝජිතයන්ගේ ශරීරය අනුලංඝනීය. මෙතන ශරීරය කියලා එන්න ඕනේ. වියානා සම්මුතියේ 27 වන වගන්තිය දක්වා තිබෙනවා තානාපති නියෝජිතයෙකුගේ ශරීරය අනුලංඝනීයයි කියලා. ඒ වගේම මේකට උදාහරණ විදිහට නඩු දෙකක් පෙන්වා දෙන්න පුළුවන්. අප්පුහාමි එදිරිව ගිරිගෝරිස් මෙහිදී තානාපති විනිර්මුක්තිය කාර්ය මණ්ඩලයටද හිමි වෙනවා කියලා පෙන්වා දීලා තියෙනවා. එංගල් නඩුව මගින් තානාපති නිලධාරීන්ගේ පවුලේ අයටද විනිර්මුක්තිය හිමි වෙනවා කියලා පෙන්වා දෙනවා. ඒ වගේම තානාපතිවරයෙකු වරදක් නොමැතිව අත්අඩංගුවට ගත්තා නම් ඒ අවස්ථාවේදී තානාපතිවරයා අයත් රටට ඒ සම්බන්ධව කරුණු විමසා බලන්නට පුළුවන්. ඕක තමයි අපිට ওই කරුණු කීපය තමයි අපිට තානාපති විනිර්මුක්තිය සම්බන්ධයෙන් කතා කරන්න තියෙන්නේ. ඊළඟට අපි කතා කරන කොන්සල් විනිර්මුක්තිය ගැන. මෙහිදී කොන්සල්වරු කියලා හඳුන්වන්නේ කවුද? ඒ තමයි පරිපාලන කටයුතු සිදු කිරීම, යැපීම සිදු කළ රාජ්‍ය වාණිජ්‍ය බැඳියාවන් ආරක්ෂා කිරීම, විසා බලපත්‍ර නිකුත් කිරීම මේ වගේ කාර්යයන්වල නිරත වන තානාපති නිලධාරීන්ට තමයි කොන්සල්වරු කියලා කියන්නේ. මේ අර්ථයේදී රාජ්‍යතාන්ත්‍රික විනිර්මුක්තිය සහ කොන්සල් විනිර්මුක්තිය අතර යම්කිසි වෙනසක් පවතිනවා. ඒ වෙනස පිළිබඳව වියානා සම්මුතිය 41 වෙනි වගන්තිය දක්වා තිබෙනවා. එහිදී පෙන්වා දෙනවා කොන්සල් නිලධාරියෙක් බරපතල අපරාධයක් සිදු කර විට ඒ සම්බන්ධයෙන් ඔහුට විනිර්මුක්තිය ලැබෙන්නේ නැහැ. අමතරව තානාපතිවරයාගේ පවුලේ සමාජිකයන්ට විනිර්මුක්තිය හිමි වෙනවා. නමුත් කොන්සල්වරයාගේ පවුලේ සමාජිකයන්ට විනිර්මුක්තිය ආකාරයට හිමි වෙන්නේ නැහැ. ඒ වගේම තානාපතිවරුන් සහ කොන්සල්වරුන් අතර විනිර්මුක්තිය අතර සමානතා පවතිනවා. ඒ සම්බන්ධව පෙන්වා දෙන්නේ වියානා සම්මුතිය 43 වන මගන්තිය. එහිදී කොන්සල් ධුරයේ රාජකාරී ඉටු කිරීමේදී සිදු කරන ක්‍රියා සම්බන්ධයෙන් කොන්සල් ධුරයේ රාජකාරී ඉටු කරනවා නම් ඒ ඉටු කරන ක්‍රියා සම්බන්ධයෙන් විනිර්මුක්තිය කොන්සල්වරුන්ට හිමි වෙනවා. ජාත්‍යන්තර සංවිධානයන්හි සමාජිකයන් සම්බන්ධයෙන් වන විනිර්මුක්තිය ගැන සලකලා බලනවා නම් එක්සත් ජාතීන්ගේ වරප්‍රසාද හා විනිර්මුක්ති පිළිබඳ පනත තමයි මේ යටතේ ජාත්‍යන්තර සංවිධානයන්හි සමාජිකයන් සම්බන්ධ විනිර්මුක්තිය පිළිබඳව කතා කරන්නේ. එහිදී ජාත්‍යන්තර සිවිල් සේවකයන් සඳහා පූර්ණ විනිර්මුක්තියක් ලැබෙනවා. ඊළඟට අවසාන වශයෙන් කතා කරන්න තියෙන විශේෂ දූත පිරිස් සඳහා වන විනිර්මුක්තිය සම්බන්ධයෙන් ඒ යටතේ නිශ්චිත විශේෂ අරමුණු සඳහා එක් රාජ්‍යයක් විසින් තවත් රාජ්‍යයකට යවපු දූත මණ්ඩල විශේෂ දූත පිරිස් කියලා හඳුන්වනවා. මෙහිදී 1969 විශේෂ දූතයන් පිළිබඳව ප්‍රකාශනය සම්බන්ධයෙන් කතා කරද්දී රටවල් 24ක සහභාගීත්වයෙන් යුතුව සම්මත කළා තිබුණත් විශේෂ දූතයින් සම්බන්ධව විනිර්මුක්තිය සම්බන්ධයෙන් කතා කරනවා නම් ඒ පනත මෙතෙක් බලාත්මක වෙලා නැහැ. ඔන්න ඔය විදිහට තමයි විනිර්මුක්තිය කියන පාඩම් කොටස සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ගැන කතා කරනවා නම් යම්කිසි මට්ටමක විස්තර කිරීමක් බලාපොරොත්තු වෙනවා. නමුත් මූලික කරුණු සම්බන්ධයෙන් මේ කරුණු පිළිබඳව පමණක් අවධානය යොමු කිරීම තුළින් මම කියන්නේ මේ කරුණු සම්බන්ධයෙන් පමණක් ඉන්න එපා. නමුත් මේ ඇතැම් වේලාව සීමා සහිත වෙන පුද්ගලයන් සම්බන්ධයෙන් ඕගොල්ලන්ට වේලාව සීමා සහිතයි නම් ඒ අවස්ථාවේදී මෙන්න මේ කියන කරුණු සම්බන්ධයෙන් කතා කරන්න. ඒ වගේම තමන්ගේ අදහස් ලියන්න. ගොඩක් වෙලාවට ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් නිශ්චිත ප්‍රශ්න අහන්නේ නැහැ. නිශ්චිතයෙන් මේ පාඩමෙන් කියලා අහන්නේ නැහැ. නමුත් අපි ඒ ඉගෙන ගන්න විෂය කරුණු කාරණා සම්බන්ධයෙන් සමස්ත දැනුමක් සහිතව ලියන්න පුළුවන් නම් සමහරවිට ප්‍රශ්න පැටලිලි සහගත වෙන්න පුළුවන්. මේ ප්‍රශ්න පැටලිලි සහගත වුණත් ඒ අවස්ථාවේදී ඒ අදාළ වන දේවල් දැන ගැනීම තුළින් ඕගලන්ට මේ සම්බන්ධව තර්ක කරන්න පුළුවන්. මොකද ජාත්‍යන්තර නීතිය සම්බන්ධයෙන් තියරි ඒ විදිහටම අහන්නේ නැහැ. ඒ යටතේ ප්‍රොබ්ලමැටික් ක්වෙස්චන්ස් විදිහට තමයි අහන්නේ. ඒ යටතේ අපිට සමහර වෙලාවට තානාපති විනිර්මුක්තිය කියාගෙන යන අතරේ කොන්සල් විනිර්මුක්තියත් ලියන්න වෙනවා. ඔන්න ඔය වගේ ප්‍රශ්න තමයි අහන්නේ. මම හිතන්නේ පසුගිය ප්‍රශ්න විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය කිරීම තුළින් ඔයගලන්ට පෙන්වා දෙන්න පුළුවන්. සමහර අය පබ්ලික් ඉන්ටර්නැෂනල් ලෝ විෂය දෙපාරක් වගේ කරනවා. සමහර අය තුන් පාරක් කරනවා. නමුත් කිසිම වෙලාවක බය වෙන්න එපා. මේ සම්බන්ධ නිශ්චිතව දැක්විය යුතු නැහැ. ඔබට තියෙන්නේ කරුණු හරියට පැහැදිලි කරලා මේ කරුණු මේ වගන්ති අධ්‍යයනය කියන්නේ අපිට වගන්ති ටික මතක තියාගෙන සුළු වශයෙන් ඔළුවට දාගත්තා නම් ඒ අහන ප්‍රශ්න සම්බන්ධයෙන් එක එක කොටසට ලියාගෙන යන්න. ඒක තමයි මම හිතන්නේ බෙස්ට්ම විදිහ. ඒ කියන්නේ අපිට ලියන්න පුළුවන් හොඳම විදිය. මම හිතනවා ඔයගලන්ට අවබෝධයක් ලැබෙන්න ඇති කියලා.